මනුස්සන්තෝ මනුස්සෝ මිනිසා යනු අනිකුත් සත්‍යයන් අතර හිතාමතා කටයුතු කිරීමේ උපරිම හැකියාවක් තියෙන සත්වයෙක්. ඒ නිසායි මනුෂයාට ලෝකේ ජය ගන්න පුළුවන්ම තියෙන්නේ අභියෝග. සතුන්ට තියෙන්නේ බාධක ජය ගන්න. වවුලන් මේ ප්‍රදේශයේ ආහාර හිඟනම් තවත් ප්‍රදේශයකට ඈතට ඉගිලිලා යයි. ඒ වගේම විවිධ සතුන් තමන්ගේ ආවේනික ගතිසිරිත් සඳහා හූකීම, බල්ලන් බිරීම, ඒ වගේම ගෝන්නු මුවන් ආදී දේ ඇන ගැනීම වාගේ දේවල් සිද්ධ කරන ගමන් පූසන් ලාල්ගේ ෂොට් එක ගහයි. ඒ නිසා මේ බාධක ජය ගන්න සත්‍යයන් විල්පත්වේ ඉන්න අලියෙක් යාල දක්වාම ගමන් කරලා එතනින් එහාට ඔබට බාධකේ ජය ගන්න බැරුව ආපහු හැරිලා ඒ මිනිස්සයා එහෙම නෙවෙයි කුමනින් බෝට්ටුවක නැගලා නැවකට සේන්දු වෙලා නැවෙන් ලෝකෙ වටේ ගිහිල්ලා ගුවනින් නැවතත් ලංකාවට පැමිණිලා අවශ්‍ය නම් අභ්‍යවකාශය තරණය කරන්නට පුළුවන් නිර්මාණශීලී කුසලතාවයන්ගෙන් හා ඇඟිලි තුඩට තාක්ෂණයෙන් පිරිපුන් ලෝකයක ගැටලු निराකරණය කිරීමේ ක්‍රමවේදය මුළු ලෝකයටම අවශ්‍ය ලංකාවට අවශ්‍ය පාලන තන්ත්‍රයට අවශ්‍ය පොලිස් දෙපාර්තමේන්තුවටම අවශ්‍ය වෙන වෙලාවක තමයි මේ ත්‍රිකුණාමලය මේ බෝධිරාජාරාම විහාරස්ථානයේ මේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ රටටම කියාපාන්නේ. ගැටලුවක් निराකරණය කරන ක්‍රමවේදය පොලිසිය මීට වැඩිය විධිමත්ව අධ්‍යයනය කළ යුතුයි කියන පණිවිඩය. ලෝකේ ඇමරිකාව වේවා කැනඩාව වේවා ලෝකේ සියලුම රටවල් වලට අපේ රට ඇතුළු ලෝකේ හැමෝටම මේ ගැටුම් निराකරණය කර ගැනීමට බුදුහාමුදුරෝ සරල සමීකරණයක් දේශනා කළා තියෙනවා. උන්වහන්සේගේ පළමු ධර්ම දේශනාවෙන්ම බුදුදහමේ ඊටමත් වටිනාම සූත්‍රයක් වන ධම්සක් පැවතුම් සූත්‍රය බුදුදහමේ පදනම චතුරාර්ය සත්‍යයයි. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. ගැටලුවට හේතුව ගැටලුව නැති කිරීම ගැටලුව නැති කිරීමේ ක්‍රමවේදය මාර්ගයයි මේ ලෝකෙටම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා පොලිසිය විසින් නීත්‍යානුකූල විහාරස්ථානයේ මේ භූමිය අයිතිය තියදී ඕනම කෙනෙකුට බෞද්ධ අපිට බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. පහර දීලා මුතු කුඩේ කැඩෙනකම් පහර දීලා භික්ෂුන් වහන්සේලා කීප නමක්ම බලංගොඩ කශ්‍යප හාමුදුරුවෝ ඊළඟට මේ ප්‍රදේශයේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ වගකීතු හාමුදුරුවෝ ඇතුළු 4 නමක් දින ගණනාවක් අනීතිකව රඳවාගෙන මේ පොලිසියේ බලපෑමට ඒ වගේම දේශපාලන හස්තයන්ගේ ක්‍රියාත්මක වීම තුලින් මේක බොහොම සාමකාමීව විසඳා ගන්නට තිබුණු ප්‍රශ්නයක්. මුළු රටම අරාජික කරන බෞද්ධයන් කුපිත කරන භික්ෂුන් වහන්සේලාට ලොකු චිත්ත පීඩාවක් ගෙන දෙන ප්‍රශ්නයක් බවට මේ මාක්ස්වාදී රජය පත් කරලා තියෙනවා. එහි පළමු වග උත්තරකරුවා වෙන්නට ඕන ටිල්වින් සිල්වා, ඒ වගේම පොලිස්පතිතුමා, ඒ වගේම රාසමාණික්‍යම්ටත් මේකේ චෝදනාව තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරන්නට ඕන. මේ අයගේ සියලුම ප්‍රජා අයිතීන් අහෝසි වෙන්නට ඕන. මේ රජේ නම් කරන්නේ තමන්ගේ අයට නීතිය නෑ, අනිත් අයට නීතිය. ඒ නිසා ඊළඟ පත්වන රජයකින් මේ සියලු දෙනා පිළිබඳව පරීක්ෂණ කරලා ජාතීන් අතර ගැටුම් ඇති කිරීම, ඊළඟට ආගම් අතර ගැටුම් ඇති කිරීමට කටයුතු කළේ ඔය ජනාධිපතිතුමා නුවර ගිහිල්ලා කියන බයිලා නෙවෙයි, ජනාධිපතිතුමා කියන බොරු බේගල් නෙවෙයි, මේ ජනාධිපතිතුමාගේම රජයේ ටිල්වින් සිල්වා ඇතුළු ජනාධිපතිතුමා පත් කරපු පොලිස්පතිතුමාගේ ක්‍රියාකලාපය. ඒ නිසා වහාම මේ පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු ඒ වගේම විපක්ෂ කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා මේ ගැටුම් निराකරණය කිරීමට බුදුදහමේ මේ උදාර ගුණයන් එකතු කරගන්න මතක් කරන ගමම්ම විශේෂයෙන්ම අපිට මේ ප්‍රශ්නයෙන් මේ ලෝකෙට දෙන අපේ රටට දෙන චිත්‍රය තමයි
ඔබේ ඉඩකඩම් ගැටලු තියෙනවා නම් පළවත්තට ගිහිල්ලා දෙන්න. නඩු යන්න ඕනේ නැහැ. පළවත්තට මුදල් බැඳ නම් ටිල්ලින් සිල්වා පොලිස් ටීම් එකක්ම දැම්මා ගැහුවා. දවස් කිහිපයක් මාසයක් අතර රිමන්ඩ් කරා ඉඩම කාට හරි කරලා දෙයි. ඒ නිසා මේ නරක පූර්ව ආදර්ශයක් මේ දෙන්නේ. ඒ නිසා මේකට ගත්ත ගාන කියන්න ඇයි මේ විදිහේ මහා ප්‍රහාරයක් නීත්‍යානුකූලව හාමුදුරුවන්ට තියෙන නීත්‍යානුකූල ඉඩමට මේ විදිය කළේ කියන එක සියලු දෙනාම ප්‍රශ්න කරන ගමන් මේ පිළිබඳව සියලු දෙනාගේ දැඩි සංවේගයත් අප්‍රසාදයත් මේ රජයට පත් කරන්නට ඒ කියන ඉල්ලීම කරමින් මේ මාක්ස්වාදී පාලනය මෙතනින් ඉවර කරන්නට සියලුම විපක්ෂ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියනවා මේ එක්සත් ජාතික පක්ෂයයි මේ දෙක බෙදිලා ඉන්න එපා. ඒක අවාසියක්. ඒක පාක්ෂය. මොකද මේ අවුරුදු 10 පාලනය රට පාලනය කරන්න තිබිච්ච එක තමයි නැති කරගෙන තියෙන්නේ. මේ බෙදීම නිසා. ඒ නිසා සියලු දෙනාම එකතු වෙන්න භික්ෂුන් වහන්සේලාත් බෙදෙන්න එපා. සියලු දෙනාම පක්ෂයකින් තොරව මේ අර්බුදය ජය ගන්න. මේ මාක්ස්වාදී පාලනයට මුහුණ දෙන්නට මේ පීඩනයට මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ගමනට මුහුණ දෙන්න සියලු දෙනාම එකතු වෙන්න කියන පණිවිඩය කියමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මම දන්තුරේ රතනසාර හිමි බොදු ජය 969 ප්‍රතිපත්ති සම්පාදක.